වදයක් අප මේ කොණ්ඩේ නම් ආය මොකෝ වෙන්නේ? නෑ මල්ලි මේ කොණ්ඩේ ඇඩිය අප කොණ්ඩේ කපා ගන්න තරන්න නැතුව මේ දුක් විඳින්නේ. ඔව් ඉතින් අපේ සුරාගාවට ගියා නම් හරිනේ. සුසා අර අපේ බබර සුපා ඔව් බබල් සුසා තමයි. ගෙන් කොහෙද බං කොණ්ඩේ කපන්නේ මේ බලපන් මේ කොණ්ඩේ රතු කරන්න කිව්වේ සුදු කරේ. දැන් ඒක පොඩි දෙයක් තියෙනදී. ආච්චි එච්චර නංගන අපේ වලේ කඩේ. වලේ ඕ වලේ කඩේ බං ප්ලේන් දිරින්නේ. බයි පේන්ට් එක ඇත්තේ නෑ පැත්තේ අපේ කොල්ලෙක් ගාලා තියෙනවනේ සුපිරි සලුන් එක. මේ මම කපන්නෙත් යන්නේ දැන්. මොකා මස් කඩේ? ඔව් එතන යන්නත් ආදින අපේ ඉස්කෝලේ කොල්ලෙක් කරන්නේ පොඩි එකෙක් කරන්නේ. ඉතින් බං කලින් මස් ඉබයි තිබ්බේ. ඒක වහලා මං හිතන්නේ එතන එහා පැත්තේ තියෙන්නේ. එතරම් තමයි මස් කඩේ නේද? මස් කඩේ වහලාද? නෑ වහලා තියෙන්නේ. හොදට කපනවද? හොඳට කපන මේ බලන්නේ නෑ කොණ්ඩේ සුපිරියටම කපලා තියෙන්නේ. මට නේ කිරි කොස්සක් වගේනේ. කිරි සමන් කට් එක දුන්නා මට. එතන හොඳයි ෂුවර්ද? ආයි සුවර්. මල්ලි මෙහෙම මම සාමනව දන්නවනේ හැම එක්කෙනාම කොණ්ඩේ කපන්නේ අවුලක් නැද්ද හොඳයි. ඒක අවුලක් නෑ මේ මගේ පේන සුපිරියට කපලා තියෙනවා. ඔයාව කෙලින්ම තලපති කරලා ගනි. වලේ කඩේ නේද? වලේ කඩේ එතනට යන්නකෝ මම කියන්නේ මට දැන් කොල්ල කපපු ඉඳන් හොඳට කපපු ඉඳන් මම වටේම කියනවා ඉතින් කොල්ල ඔක්කොටම. ඔයා යන්න එතන නෑ මං ගිහින් එන්න. තලපති වගේ කරලා ගනි එනන්නේ. ගියානම් හරි. හරි බබා ඔව් මම එන ගමන් ඉන්නේ. මේ තව පොඩ්ඩයි තියෙන්නේ. ඔව් බබා මම මේ විනාඩි 5යි මේ පඩි 5කට තේනවා යාව ගන්න. බල් කොහෙ යන්නේ? පොඩේ කැල්ල බන්න නැයි. කැල්ල බලන්න ඔහම යනද බං කොණ්ඩේ බලන් කැත මෙවරේ. ඇයි මේ පරක් කරලා දෙන්නේ? වරෙන් මං ඔහම යන්න එපා කැල්ල තරහ දෙයිය. කැල්ල කරන්නේ ඈ? මෙවරේ. අයි කැල්ල බලන්න. අනේ කොප්පි කවන්න ඕනේ ඇයි මම. දැන් උඹන් ඕක. අයියා කවුස ගන්න නැතුව. බෙල් හරි. නෑ උඹ ඉඳපන්. හරි අද ඇවිල්ලා තියෙනවා අපේ මේ කොයිදන් දාවේ? මම මෙහා පැත්තේ. මේ ජපාන් ඉඳන් ආයේ කොල්ලා ඉතින් ජපාන් ඉඳන්. කියනකොට ඌගම ජපාන් ඉඳන් ආවේ කොල්ලා. මේ ඇවිල්ලා තියෙන කෙලිම එයාපෝට් එකේ බැස්සේ ගාම අපේ සැලුන් එකට ඇවිල්ලා තියෙන කෙලිම මාව හොයාගෙන ඉතින් පේනවා ජපාන් ඉදර උතර අම්බ කරලා. දැන් අපි තමයි යන්නේ ගෙදර ආව බලන්න. ගෙදර යන්නෙත් නැතුව කෙලිම ආවේ මං ගාවට. ඉතින් මේ මොකක් වගේ දා කපන්න ඉතින් ඉන්නේ? කොණ්ඩේ කපන්න ඕනේ නැහැ මට යන්න ඕනේ. හරි අපි මෙයාට දැන් තාම මෙයාට අයිඩියා එකකුත් නැලු මට බලලා කරලා කපන්නලු කොණ්ඩේ ලස්සන විදියකට. ඉතින් මේ අපි මොකද කරන්නේ ඉතින්? කපමුනේ කපන විදියක් දාමු අපි දැන් කපන්න පායි. අයි ගැලවරක් මම කිව්වනේ. මේ අපි එහෙනම් කපමු. ඒ බං දැන් ඔය පෝක් සමුද්‍ර සමිතිය මොකක්ද ඇරලා නේ බං දැන් තෙල්ලේ මෙයි නේ බං පිස්සුද බං? ඔය තෙල්ලෙන් නෑ බං. ඔන්න බලපංකෝ තෙල් ආපු ගමන් මම මගේ බයික් එක ෆුල් ටැංක් කරනවා අනේ ඵලයන් බයි යන්න ඕක් නෙමෙයි බීර් සමුද්‍ර ඇරියත් මේ මගුලට තෙල්ලෙන්න බෑ මේව හදන්න බෑ ඔය. ඒ වුණාට සුද්දයි උඹ ආණ්ඩුවට බයින එක වැරදිනේ බං. හැම ආණ්ඩුවෙම වැරදි තියනවනේ. අනේ මේක ඵලයන් පොඩි එකා යන්න. ඔබ දන්න මෙතෙන්ට ඇවිල්ලා රෙඩි හොල්ලන්න වීඩනේ. අනේ නිකන් ඵලයන් සුද්ද මල්ලි යන්න. උඹලා දන්නේ එන්නේ නැහැ හැම ආණ්ඩුවටම බයින්ඩ විතරයි. උඹලා කරන්නෙත් නැහැ අපිට කරන්න දෙන්නෙත් නැහැ. ඔන්න මේ පොඩි එකාට රෙදි ටික හොදන්න දෙන්නේ නැහැ. ඔය විටේ කාපන් මල්ලි අපිට පවුනේදී නා ගන්නත් නැහැ. එතන. අනේ මේ හිච්චයි වැරදි නෑ වැරදි කියන්න ඕනේ. අපි මේ නිකන් සුද්ධ කරගෙන ඉඳලා හරියන්නේ නෑනේ. අපේ නෑ සුද්ධ කිරිලි. අනේ නිකන් ඵලයන් සුද්ද මල්ලි යන්න. උඹයි මාය දන්න සුද්ද කිරිලි. ඒ කෝපම් මේ සබන් කෑල්ල පොඩ්ඩක් දියන්. අම්මට සබන් නෑනේ අයියේ. ඔබ සබන් ගේන්නේ නැතුවද බං රෙදි හොදන්න දෙන්නේ? ඒ මචං සබන් කෑල්ලක් නැද්ද බං? සබන් කෑල්ලක් නෑ මේ අතුල්ල ගන්න ගල් කෑල්ලක් දෙන්නද ගල්පතර තෝ ගහගෙන මං කියන්නේ මයි යනවා යන්න. මල්ලේ සබන් නෑ නේද? මං අතට දාන් අහන් හිටියේ. මං ගෙනාව සුපිරි සබන් කෑල්ල. ඉන්න මම එන්න. මේ මලයා මොකෝ ලංකාවේ සබන් ප්‍රශ්නයක්ද? සබන් නෑ අයියා අතපය හොද ගන්නවත්. මේ මම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. මං අරහෙන් එද්දි මං අරහෙ ගියානේ දන්නවනේ. මං හේදි පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. සබන් බිස්නස් එක. මං ඔයාලට සබන් දීලා යන්න. එක සබන් කෑල්ලක් ඇතිනේ කට්ටියටම. සබන් කෑල්ලක් මේ සබන් කෑල්ලක් දීලා යන්න. ගමේ කට්ටියට කියලා පොඩි බිස්නස් එකක් දාලා දෙනවද මට? ඕක මං කරලා දෙන්න. දන්නවනේ මල්ලි මං ඒකනේ ඔයාලා එක්කෙම්ම. ඔයාලා නෑ නේ න. සබන් කෑල්ල දාලා ඔයාලා අත හොද ගන්න අරයාගේ හොද ගන්න ඔක්කොම හොද ගන්න. හරිනේ සබන් කෑල්ල. සුපිරි බඩු පාරක්නේ. හරිනේ. එහෙනම් වටිනවා. අපි යනවා. අපි දන්නවා ඔවත්තර උගණ්ඩාගර සල්ලි වලින් ගෙනාවුවා නේද? පිස්සුද බා? එහෙම එකක් නෑ. ඔය මගේ සල්ලි වලින් ගත්ත ඒවා. අපි යනවා. හරි වරිස්සවෙන්
උඹලට මොනන් අඩුපාඩුවක්ද බං අපේ account එකක් අරන් ජීවිත කාලෙටම තියාගන්න අඩෝ උඹලට ලොකු බයික් තියනවා අපිට එහෙම නෑ බං මට එහෙම නෑනේ උඹලට ලොකු බයික් තියනවා මට එහෙම නෑ උඹලා group වලින් හොයාගන්න අඩෝ මට එහෙම කරන්න එපා බං මම මගේ පාඩේ වීඩියෝ එකක් දාගෙන ඉන්නවානේ උඹලට ඒ දේවල් එහෙම තිබ්බට මට එහෙම නෑ බං අඩෝ එහෙම ඇති කරන්න එපා බං මම මගේ දුකට මම මේව කරන්නේ වේ අපෝ එපා වෙලා බං තියෙන්නේ ඇයි බං ඇයි බං කියන්නේ අතේ සල්ලිත් නෑ කරන්න දෙයක්වත් නෑ යන්න ජොබ් එකකුත් නෑ මට ඔය ජොබ් කිරුවා එපා වෙලා තියෙනවා කරන්න දෙයක්වත් හිතා ගන්න බෑ බං ඉතින් මොනවද කරන්නේ අපි මචං අපි YouTube කරමුද YouTube කරලා මොන හරි කන්ටෙන්ට් එකක් හදලා ඔතන සල්ලි හම්බ කරමුකෝ බං ලියම්බ කරන්නත් අපි ඉගෙන ගන්න එපැයිවා YouTube කරන්න මොකටද බං ඉගෙන ගන්නේ ෆෝන් එකක් ගත්තා YouTube channel එකක් හදුවා වීඩියෝ එකක් දැම්මා මේ සල්ලි හම්බ කරා එම් බෑ බං ඒ සබ්ජෙක්ට් එක ගැන අපි හොඳට ඉගෙන ගන්න ඕනි බං ඉගෙන ගන්න ඕනේ කියන්නේ මතක් වුණා මචං මන් දැක්ක FB එකේ තියෙනවා YouTube ඉගෙන ගන්න courses අපි ওই course එකකට ගිහිල්ලා ඕකට සම්බන්ධ වෙලා ඕක ඉගෙනගෙන YouTube එකෙන් කෝටි ගණන් සල්ලි හම්බ කරමුකෝ බං බෑ බං හරියන්නේ නැහැ වැඩි ඇයි උන් කෝටිපති වුණා උන් කෝස් කර ඉන්නේ නැහනේ බං හරි උන් මේ ආතල්ලකට පොඩි කීයක් හරි හොයාගන්න වෙන්නේ නැති ඕක කරනවා නැත්තේ උන්ට සල්ලි තියෙනවම YouTube එහෙනම් නිකන් කරනවානේ මාතලට කරනවා මම සීන් එකකුත් තියෙනවානේ මොකද බං අපි කරන්නේ අර අපි කරන්න යන අලුත්ම වීඩියෝ එකක් මේ ලංකාවට අරගෙන අපි බ්‍රෑන්ඩ් එකක් බබා සබන් එක තමයි මේක නම අතනක මේක ගොඩාක් හොඳයි හරිම සුවඳයි අර මොකෙද්ද බං අර මම හිතන්නේ අර YouTube වීඩියෝ කරන කවුරුහරි තමයිනේ අම්මට සිරි ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් බා ඔව් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් අඩු ඔබ දන්නවද ඔය ඇඩ් එකකට උන් කොච්චර ගන්නවද කියලා අර ගාන ගන්න ඇති යකෝ 50000 නෑ නෑ ලක්ෂ ගණන් ගන්න ඔය ඇඩ් එකකට ඔය අර මොකද්ද සබන් ඇඩ් එකක් නේ බබා සබන් එක තමයි මේක නම අතනක මේක ගොඩාක් හොඳයි හරිම සුවඳයි ඔයාලගේ පඩේ සුවඳට යවා ගන්න පුළුවන් ඒකෙන්ද මේක අපත්තරේ බ්‍රෑන්ඩ් එකක් අඩු වාසියට කරනවා බා අඩු නෑ මොකද ඉතින් ලයිට් එකත් එක්ක ඒක තලල දෙව්වා අර මොකද්ද බාර කරන්නේ අපි දැන් මේක කන්න යන්නේ අපි කාලා බලමු මේක රහ උන් කනවා නේද මේ කන මොකක් හරි තබන්යක් ඉන්නේ බේ නිකන් නැගි ගන්න සබන් නම් ප්‍රොමෝෂන් කරන්න ඕනේ නෑනේ බං ඒ වලට ඔව් මේ කන බරන ගානක් ගන්න ඇති ඒකට අඩු අර කරන්නේ වල මේ සබන් කාලා කවද එන්න මේ බඩර අලුතෙන් ආ එන්න එපා 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 අපිට එපා මේ උඹට ආරංචිද බං අර පොලිසියෙන් මේ අපේ කොල්ලෝ ටිකකට ගාපු සීන් එක රතින් අයිස් දාලා අඩෝ උනේ බං පස්සෙත් බලු නේ බං අස්සේ යන්නේ බං ගැව්වා උන්ට අපි දන්නවා කොහොමද පුළු කැඩෙනකන් ගැව්වා උස්සලා ගැහුවා පොලේ බැරිම තැන කෙට්ට අතක් කැඩෙනකන් ගැහුවා සිරාට උඹත් ගැව්වද බං ඒ මම ගැහුවේ නෑ මං කොල්ලන්ට සප්පයක් දුන්නේ කෑ ගහලා දන්නත්ද මුදලාලි ආරංචි අලුත් විස්තරේම ආරංචි මත් කවදර තොපිට ගහන්න හොම තමා ඇයි මුදලාලි එහෙම කතා කරන්නේ ඒම කතා කරන්න කියන්නේ ණය පොතේ පිටු ටික ඉවරනකන් ලියලා තියෙන්නේ මම මේ කඩේ දැම්මෙත් ණය වෙලා තොපි මේ මෙතන ඇවිල්ලා උදේ ඉඳන් රෑ වෙනකම් මෙතන ඉඳලා ණය පොතට බඩු දාලා යනවා හරි මුදලාලි අපි මේ ගමේ ඉන්නේ මැරෙන්නේ නෑනේ ගම දාලා යන්නේ නෑනේ මුදලාලි ගෙවන්නම් තොපි ගම දාලා ගියොත් තමයි පුදුමේ ෆූ එතොදකින් මුදලාලි මේ ආරංචි සීන් එක අපේ ලතාය කොල්ලා ඒරොප්පේ හිටියේ ඒරොප්පේ දැන් ඇවිල්ලානේ ඒරොප්පේ ගියේ මේ අවුරුදු ගානක් වනේ ඔව් ඒරොප්පේ දැන් ඇවිල්ලා මේ චොප්පයක් දාන්න දැන් පෝන් ෂොප් එක ෆෝන් ෂොප් එක ඔව් පෝන් ෂොප් එක ඒ මොකද්ද බං ඒ මුදාලි ඕවා දන්නේ නෑනේ මල්ලේ අම්මාට සිරි අයියා ඉතින් මොකෝ එන්නේ මේ ඉඳගන්න ඉල්ලා ආරංචිද සිද්ධිය මොකද්ද මේ කමලයි කොළුවා හරි දැන් ඇවිල්ලා නෑනේ මට දැන් එද්දි හම්බුණා හරිද එයා මේ ටවුන් එකේ පෝන් ෂොප් එකක් දානවලු ඔය පෝන් ෂොප් එකක් දානවලු කොල්ලේ අපි සප්පයක් දෙන්න බෑ අපේ ගමේ කොල්ලෙන් උඩ යනවනේ මේ යන්නේ ඒක නෙමෙයි අපේ කොල්ලගේ ෆෝන් දෙයක් තියෙනවා ඊළ හදලා දෙනවාකෝ උඹලයි කොල්ලගේ ෆෝන් දාන මට කියන්නේ උඹ අල්ලපු ගෙදර සිරියාවි තියන්නේ නේද උඹ හොර ගන්නේ ඊයේ කෑ ගහන්න එපා අයියේ මේ ගමේ මිනිස්සුට යුවා අඩෝ උඹ මාර බඩුවනේ මම මගේ ගෑණියත් අල්ලගත්තද
අයියේ පොඩ්ඩක් කතා කරමු. මොනා කතා කරන්නද අයියේ මොකද කරන්නේ? මම ඩියුටි ඉන්නේ ඩියුටි ඉන්නේ. අයියාගේ උස බලන්නකෝ. අයියේ කැමරාව දිහා බලලා කතා කරන්නකෝ. කැමරාව දිහා බලන්න මං වගේ ලස්සන කෙල්ලෙක් වගේ ප්‍රශ්න අහද්දිවට කොල්ලෙක් වගේ උත්තර දෙන්න බැරි නේ කැමරාව දිහා බලලා. ඒ මොන ලස්සනක් දෝයි මේ හරි ඒක නෙමේ. ඔයා Android ද iPhone ද? මම ඇන්ඩ්‍රොයිඩ් Android එක පාවිච්චි කරනවනේ දැන් කාලේ ලස්සන කොල්ලෙක් වුණා ඔයාගේ උස බලන්නකෝ. සත් එක්ක අපි හොඳ iPhone එකක් ගමුද? ඔයාට අපි ෆ්‍රී දෙනවා. මම ග්‍රහලෝකේ කියන page එක follow කරලා තිබ්බොත් ඔයාට iPhone 17 Pro Max එකක් අපි ෆ්‍රී දෙනවා. මොන ගහලෝගේ මම ග්‍රහලෝකේ කියන page එක follow කරලා තිබ්බොත් ඔයාට දෙනවා අපි 17 Pro Max එකක්. එපා මම සෙල් ප්‍රොසෙස් කැමති නැහැ මේ අපි බලමුකෝ follow කරලා තියෙන්නේ කියලා. මේ මම ඩියුටි ඉන්නේ අමුද බලයන් ඔය යන්න මකුලේ මම ඩියුටි ඉන්නේ මෙයාගේ සෑර මල්ලි අපි අම්මල්ලි. කෙල්ලෙක්ට ලස්සන කෙල්ලෙක්ට කතා කරන්න දන්නේ නැහැ. අක්කේ මොකද කරන්නේ? ඔයා කවුද? මම පැත්තෙක් කෙනෙක්. මේ මොකද කරන්නේ? මම අහන් හිටියේ අර ෆෝන් නැද්දලා කිව්වනේ. නෑ ඔයා හරියන්නේ නෑ මල්ලි. ඇයි? එහෙම හරියන්නේ නැති චුට්ටක් බල්ලනේ ගන්න. නෑ හරි කරමු අනේ කරමු. මොකද කරන්න ඕනේ? අවුල නැද්ද මල්ලි? අවුල නෑ නේ මේ ඉන්නේ කොල්ලෙක්. ඇයි මොකද්ද අපේ තියෙන අඩුපාඩු? ගමුකෝ. මල්ලි iPhone ද Android ද? ඒ කිව්වේ මං කිව්වනේ හරියන්නේ නෑ. හරි 11 එකක් තියෙනවා. 11 එක 11 එක පාවිච්චි කරන මල්ලි කෙනෙක් තමයි මේ ඉන්නේ. මේ මල්ලි ඉතින් කැමති නැද්ද ඔගේ අප්ඩේට් එන්න? මම අප්ඩේට් එකක් දැම්මා. අර අපේ එහා ගෙදර අයියලාගේ රවුටර් එකක් තියෙනවා. මම අප්ඩේට් එක දැම්මා. මං හිතන්නේ මේ අප්ඩේට් එක දැම්මයන් පස්සේ පොඩි කලර් පොඩි ප්‍රශ්නයක් කළා. මං හිතන්නේ දැන් ස්ක්‍රීන් එක වැඩ කරන්නේ නැහැ. අය අප්ඩේට් එක දැම්මයන් පස්සේ ඔයගොල්ලෝ අප්ඩේට් හදනවා ෆෝන් ෂොප් එකද? බෑ මල්ලි මේක කරන්න මෙයත් එක්ක. හරි අපි අලුතෙන් අප්ඩේට් එකක් දැම්ම වෙන. අහගන් මං කියන එකට හරියට දෙන්න. මල්ලි මම ඇවිල්ලා තියෙන්නේ මම ග්‍රහලෝකේ කියන අපේ ෆෝන් ෂොප් එකෙන් ඇවිල්ලා තියෙන වීඩියෝ එකක් කරන ප්‍රොමෝෂන් එකක්. අපිව ෆලෝ කරලා තියෙන අයට 17 Pro Max එකක් දෙනවා. මල්ලි අපිව ෆලෝ කරලා තියෙන්නේ. ෆලෝ කරලා තියෙන්නේ. මම බලනවා ඔයගොල්ලෝ වීඩියෝස්. අර මම ග්‍රහලෝකයක් කරේද? අර ඔයාගේ වීඩියෝස් මේ මම දාලා ඔයගොල්ලෝ බලලා ෆලෝ කරලා තියෙන්නේ. එහෙනම් අපි බලමුද? බලමු. මොකද්ද නම? ඒ දැන් මාව දන්නවා කියලා කිව්වේ ෆලෝ කරලා තියෙන කිව්වේ? අනේ මම දන්නවා අර එකපාරට මතක් වෙන්නේ මොකද්ද නම? මම ග්‍රහලෝකේ කියලා බලන්නකෝ. මම ග්‍රහලෝකේ ෆලෝ කරා. දැන් ෆලෝ කරා. එහෙම හරියනවද? ඇයි? ෆලෝ කරලා තියනවා නම් විතරයි දෙනවා කිව්වේ. ඉතින් හරි ෆලෝ කරානේ කොහමද? ෆලෝ කරලා තියනවා නම් විතරයි දෙන්නේ. මාව දන්නවා බලනවා කිව්වා තාම ෆලෝ කරලවත් නැහනේ. හරි මට අමුතුවෙන් අනිත් ෆෝන් ෆලෝ කරා. මේ වෙන ෆෝන් නෑ. මේ ටැග් දෙන්න. මොන තෑගිද? ඇයි? ෆලෝ කරලා තියන අයට විතරයි දෙන්නේ. එහෙම බෑ ටැග් දෙන්න. අනේ යන්න මල්ලි යන්න. ගොඩයා ටැග් දෙනවා. මේ ගොඩේ ගන්න එපා කියලා කිව්වනේ මම. දැන් මම කතා කරන්නේ ටැග් දියම් මෙතන. යන්න මල්ලි යන්න වත් දෙන්න. ටැග් දියම් 17 Pro Max දියා. කැමරාව 17 Pro Max දියා. කැමරාව 17 මොන ගෑනක 17 Pro Max දියා. Shaka boom.